හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. ගොඩාක් අය හිතාගෙන ඉන්නේ භාවනාව කියන්නේ අතීතේ ඉඳන් එන නිකන් ආගමික හෝ සංස්කෘතික චාරිත්‍රයක් විතරයි කියලා. හැබැයි මේ විග්‍රහයෙන් අපි මේ මිත්‍යාව සම්පූර්ණයෙන්ම බිඳ දාන්නයි යන්නේ. ඇත්තටම මේක හුදෙක් චාරිත්‍රයක් නෙවෙයි. මේක මිනිස් සිරුරේ සහ මනසේ ක්‍රියාකාරීත්වය මුලින් ඉඳන්ම වෙනස් කරන්න පුළුවන් අතිශය දියුණු විද්‍යාත්මක මේවලමක්. අපි බලමු මේ කරුණ වලින් ඒක කොහොමද තහවුරු වෙන්නේ කියලා. ලෝකයේ ඉන්න ප්‍රමුඛතම ස්නායු විද්‍යාඥයින් අද අපූර්ව දෙයක් පෙන්වා දෙනවා. හිතන්නකෝ අපේ මොළයේ කියන භෞතික ව්‍යුහය හරියට පරිගණකයක හાર્ඩ්වෙයාර් එකක් කියලා. එහෙමනම් භාවනාව නැතිනම් මේ සිත එකඟ කිරීමේ අභ්‍යාසය කියන්නේ මොකද්ද? ඒක හරියට අර හાર્ඩ්වෙයාර් එක ඇතුලේ තියෙන මුළු පද්ධතියම අලුතින් ප්‍රෝග්‍රෑම් කරන සම්පූර්ණයෙන්ම නැවත ලියන සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් වගේ. මේකෙන් මොළයේ ඇතිවෙන්නේ පුදුමාකාර ජීව විද්‍යාත්මක වෙනසක්. මේ විග්‍රහයේදී අපි කතා කරන ප්‍රධාන මාතෘකා ටික තමයි මේ. පළමුව සුපිරි බයෝහැක් එක, ඊළඟට මොළයේ හાર્ඩ්වෙයාර් වෙනස, ඇලාම් පද්ධතියේ නිවීම, තරංග වෙනස් වීම, ජාන කේතේ වෙනස් කිරීම සහ අවසාන වශයෙන් සාර්ථකත්වයේ විද්‍යාව. හරි, අපි අපේ පළවෙනි කොටසට යමු. සුපිරි බයෝහැක් එක සහ එහි ජීව විද්‍යාත්මක වෙනස. කෙනෙක් මේ අභ්‍යාසය පටන් ගද්දි හිතන්න පුළුවන් මේක නිකම්ම සරල හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් විතරයි නේද කියලා. හැබැයි ඊට පස්සේ මුළු ස්නායු පද්ධතිය පුරාම ඇදහිය නොහැකි විද්‍යාත්මක වෙනස්කම් මාලාවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්නේ නිසායි අද වෙද්දී වෛද්‍යවරුන් වගේම විද්‍යාඥයන්ොත් මේක මිනිස් මොළය සහ ස්නායු පද්ධතිය උසස් මට්ටමකට ගෙන අල්ටිමේට් බයෝහැකින් මෙතඩ් එකක් විදිහට හඳුන්වන්නේ. ඇත්තටම මේක හිතා ගන්න තමාරු තරම් ප්‍රබලයි. දෙවන කොටස මොළයේ හાર્ඩ්වෙයාර් වෙනස එහෙමත් නැත්නම් ව්‍යුහාත්මක වර්ධනය ගැන දැන් අපි බලමු. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම විද්‍යාත්මක සංකල්පය තමයි නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ. මොළය කියන්නේ වෙනස් වෙන්නේ නැති ගල් කුට්ටියක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම හැඩගැසෙනවා. සාමාන්‍යයෙන් අපිට නිතරම තරහව, බිය වගේ හැඟීම් ඇති වෙනකොට මොළයේ ඒකට අදාළ ශ්‍රේණාත්මක ස්නායු මාර්ග තවත් ශක්තිමත් වෙනවා. හැබැයි සතිපට්ඨානෙ වගේ අභ්‍යාසයකින් කරන්නේ ඒ පරණ සිතුවිලි වලට අදාළ ස්නායු මාර්ග ක්‍රමෙන් දුර්වල කරලා සංසුන්කමට සහ අවධානයට අදාළ අලුත්ම නියුරල් සර්කියුට්ස් නැතිනම් නව ස්නායු මාර්ග ගොඩනගෙන එකයි. මේ කියන දේ නිකම්ම න්‍යායක් නෙවෙයි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කරපු ඓතිහාසික MRI පරීක්ෂණයකින් මේක බොහොම පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. මේ දත්ත ගැන ටිකක් හිතලා බලන්න. හුදෙක් සති 8ක් වගේ කෙටි කාලයක් මේ අභ්‍යාසය කරාට පස්සේ අපේ ඉගෙනීමට සහ මතකයට වග කියන හිපෝකැම්පස් කියන මොළයේ කොටසේ ග්‍රේ මැටර් ඩෙන්සිටි එක එහෙමත් නැත්නම් ඝනත්වය අස්පනා පිටම වර්ධනය වෙලා තිනවා. මේක භෞතිකවම මොළයේ සිද්ධ වෙන දැවැන්ත ධනාත්මක වර්ධනයක්. අපේ තුන්වෙනි කොටස ඇලාම් පද්ධතිය නිවීම සහ ආතතිය පාලනය කිරීම ගැනයි මේ. අපි හැමෝගෙම මොළේ තියෙනවා ඇමිග්ඩලා කියලා හඳුන්වන පොඩි කොටසක්. මේක තමයි අපේ සිරුරේ අනුතුරු ඇඟවීමේ පද්ධතිය එහෙමත් නැත්නම් ඇලාම් එක විදිහට වැඩ කරන්නේ. අපිට බයක් හරි තරහක් හරි දැනුණ ගමන්ම මේ ඇමිග්ඩලාව වහාම ක්‍රියාත්මක වෙලා මුළු ඇඟ පුරාම කෝටිසෝල් කියන ආතතිය ඇති කරන හෝමෝනය මුදාහරිනවා. ඉතින් භාවනාවෙන් වගේ මේ විද්‍යාත්මක අභ්‍යාසයෙන් ඇත්තටම කරන්නේ මේ ඇමිග්ඩලාවේ භෞතික ප්‍රමාණය කුඩා කරන එකයි. විශ්වාස කරන්න තමාරුයි නේද? මේ කරුණු දෙක සංසන්දනය කරද්දී අපිට පැහැදිලිව පේන දෙයක් තියෙනවා. භාවනා නොකරන කෙනෙකුගේ මොළයේ ඇමිග්ඩලාව සාමාන්‍යයෙන් විශාලයි. ඒ වගේම මුකුත් කරන්නේ නැති වෙලාවටත් අනවශ්‍ය දේවල් ගැන හිතලා වෙන ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකත් එයාලගේ ගොඩක් ක්‍රියාකාරී. ඒ නිසයි ආතතිය වැඩි වෙන්නේ. හැබැයි මේ අභ්‍යාසය ප්‍රගුණ කරන කෙනෙකුගේ ඇමිග්ඩලාව කුඩා වෙනවා වගේම මොළේ බුද්ධිමත් තීරණ ගන්නා ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන කොටස අතිශයම ශක්තිමත් වෙනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? ඕනෑම ප්‍රශ්නයකට කලබල වෙන්නේ නැතුව බොහොම තීනු විදියට මුහුණ දෙන්න උන්ට පුළුවන්. බියට කවදාවත් මොළේ පාලනය නතු කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හතරවෙනි කොටස තරංග වෙනස් වීම සහ මොළේ තරංග මට්ටම් ගැනයි දැන් අවධානය යොමු කරන්නේ. අපේ මොළයේ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ තරංග මත. අපි සාමාන්‍යයෙන් එදිනදා කලබලකාරී වැඩ කරද්දී මොළයේ තියෙන්නේ බීටා වේව්ස් වල. ඒ කියන්නේ හර්ට්ස් 13ත් 30ත් අතර වගේ. හැබැයි අභ්‍යාසය පටන් ගන්න හිත ටිකෙන් ටික සංසුන් වෙද්දී මොළය නිර්මාණශීලී ඇල්ෆා වේව්ස් මට්ටමට බැස්සෙනවා. ඊට පස්සේ තවත් ගැඹුරට යනකොට යටිසිතේ පරණ මතකයන් සහ ගැටලු නිරවුල් කරන ටීටා වේව්ස් මට්ටමට මොළය පත් වෙනවා. ඉතින් මේ ගමන අවසන් වෙන්නේ කොහොමද දන්නවද? මොළයේ තියෙන ඊ타මත්ම උසස් ක්‍රියාකාරී මට්ටමක් කරා ළඟා වීමෙනුයි. අන්නේ උසස් මට්ටම තමයි අපි මේ ගාමා වේව්ස් කියලා කියන්නේ. කාලයක් තිස්සේ මේ අභ්‍යාසයේ නිරත වෙන අයගේ මොළේ මේ තරංග නිතරම දකින්න ලැබෙනවා. මෙතනදී මොළේ තියෙන සියලුම ප්‍රදේශ
එකවර උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. මේ తත්වය විද්‍යාවේදී හැඳින්වෙන්නේ සූපර් කන්ෂස්නස් හෙවත් අතිශය උස්සස් අවබෝධයක් ලැබෙන තත්වයක් විදිහටයි. ඇත්තටම මේක තමයි අපේ මොළයට ළඟා වෙන්න පුරුවන් උපරිමම මට්ටම. පස්වන කොටස ජානකේතය වෙනස් කිරීම සහ සෛල මට්ටමේ වෙනස ගැන කතා කරමු. දැන් කියන්න යන දේ ඇතරම පුදුම සහගතයි. අපේ සෛලවල තියෙනවා ටෙලමියර්ස් කියලා කොටසක්. මේවයින් තමයි අපේ ජීව විද්‍යාත්මක ආයු කාලය තීරණය කරන්නේ. අපි ආතතියෙන් ඉන්නකොට මේ ටෙලොමියර් ඉක්මනින් කොට වෙලා සිරුර වේගයෙන් වයසට යනවා. හැබැයි සංසුන් මනසක් පවත්වා ගද්දී ටෙලොමරේස් කියන එන්සයිම උත්තේජනය වෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ අර සෛල දි รา පත් වෙන එක නැවතිලා ශාරීරිකව වගේම මානසිකවත් අපේ තරුණ බව සහ ජීවය දිගටම රැක ගන්න පුළුවන් වෙන එකයි. හිතා ගන්න පුළුවන් මේකේ තියෙන බලය. ඒ විතරක් නෙවෙයි මේ ජානමය සහ සෛලීය වෙනස නිසා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොච්චර ප්‍රබල විදියට සක්‍රිය වෙනවද කිව්වොත් ලෙඩ රෝග සුව වීමේ වේගය සාමාන්‍ය තත්ත්වයට වඩා 10 ගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන් කියලා පරීක්ෂකයන් පෙන්වදනවා. 10 ගුණයක්. මේක හරියට සැබෑම ජීව විද්‍යාත්මක ප්‍රතිහාරයක් වගේ නේද? 6 වෙනි සහ අවසාන කොටස. සාර්ථකත්වයේ විද්‍යාව සහ ප්‍රශස්තකරණ පද්ධතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය වගේ ක්‍රමවේදයක් අපිට ඇත්තටම හඳුන්වන්න පුළුවන් සම්පූර්ණ ජීව විද්‍යාත්මක සහ ස්නායු විද්‍යාත්මක ප්‍රශස්තකරණ පද්ධතියක් විදිහට. අද ලෝකේ ඉහළම තැන්වල ඉන්න අතිශයින්ම සාර්ථක පුද්ගලයන් මේක තමන්ගේ දිනචර්යාවේ අනිවාර්ය අංගයක් කරගෙන තියෙන්නේ නිකම්ම නෙවෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මේක කිසිම ආගමික සීමාවකට කොටු වෙන්නේ නැති අපිට ඉමහත් ශාරීරික සහ මානසික ශක්තියක් ලබා දෙන පිරිසිදු විද්‍යාත්මක මෙවලමක් වීම. ඉතින් මේ කරුණු දිහා බැලුවාම අපිට අන්තිමට හිතන්න අපූර්ව ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. එකම එක ඕනෑම කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් අභ්‍යාසයකින් මිනිස් ජීව විද්‍යාව සම්පූර්ණයෙන්ම නැවත ලියලා මනස උපරිම මට්ටමට දියුණු කරන්න පුළුවන් නම් ඇයි ලෝකේ ඉන්න හැමෝම මේ විද්‍යාත්මක තාක්ෂණය පාවිච්චි කරන්නේ නැත්තේ? නිශ්ශබ්ද මනසක් ඇතුලේ කොයිතරම්නම් සැබෑ විද්‍යාත්මක බලයක් හැංගිලා තියෙනවද කියලා තේරුම් ගද්දි මේක අනිවාර්යෙන්ම අපි හිතලා බලන්න ඕනේ කාරණයක්. මේ විග්‍රහෙන් ගෙන අප කරුණු ඔස්සේ තවදුරටත් හොයලා බලන්න මේක හොඳම ආරම්භයක් වේවි.